Hi guys, welcome to my YouTube channel. මගේ YouTube channel එකට මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද සැටර්ඩේ දවසක්. ඉතින් හොඳටම වහිනවා. මම ඔයාලට පෙන්නන්නම්. හොඳටම වහිනවා අපිට. ඉතින් මේ වහින වෙලාවේ ගෙදර ඉඳගෙන දවල්ට උයන්න තමයි ලේසි වෙන්නේ. ඉතින් මම අද දවල්ට උයනවා ගෙදර ගහෙන්ම කඩාගෙනපු මුරුංග කොළ හොද්දා. මේක මේ කතුරු මුරුංග නෙවෙයි මුරුංග කරල් එන්නේ අන්නේ මුරුංග කොළ මේක හරියම රසයි බලමු අපි කොහොමද මේක හදාගන්න කියලා. ඉතින් බලන්න guys හරිම ලස්සනයි ගෙදර ගහෙන්ම කඩලා මේක ගොඩාක් ලෙඩ වලට හොඳයි මේක ගොඩාක් sugar තියන අය මේක පවුඩර් එකක් විදියට හදලා ටී විදියට මේක පානය කරනවා ගොඩාක් ලෙඩ වලට මේක හරිම ගුණදායි කෑමක්. ඒ වගේම තමයි මේ මුරුංග ගහේ පොතු වල ඉඳලම ඔය මේ ආයුර්වේද බෙහෙත් කරන අය බෙහෙත් වර්ග හදාගන්න පාවිච්චි කරනවා. ඉතින් අද බලමු මුරුංග හොද්ද මම කොහොමද හදාගන්නේ කියලා. මම ගහෙන් අපේ ගහෙන් මුරුංග කොළ ටිකක් කඩාගත්තා. ඉතින් මුරුංග හොද්ද හදන්න ඕන ද්‍රව්‍ය ටික තමයි මේ තියෙන්නේ. බීලුණු තියෙනවා, තක්කාලි තියෙනවා. ඒ වගේම මම මේකට තක්කාලි, සුදු ලුණු ඒ වගේම තමයි අමු මිරිස් කරලක් ඇඩ් කරගන්නවා. ඒ වගේම මේකට අපිට කහ තුන පහ කුඩු ටිකක් ඇඩ් කරගෙන පොල් කිරි දාලා හරීම රසවත් විදියට හදාගන්න පුළුවන්. මේ මුරුංග කොළත් විවිධ විදියට හදන්න පුළුවන්. සමහර අය බිත්තර දාලා එහෙම හදනවා හරිම රසයි එහෙමත්. මේ විදියට පොල් කිරි දාලා මේක පොඩක් හොදි ගතියට තියෙන ගත්තහම මාරම රසයි. ඒ වගේම හරිම ගුණ කෑමක්. ඉතින් ගෙදර ගහේ තියෙනවා. බලමු අපි හදලා කොහොමද මේකේ රස කියලා. ඔයාලට පේනවා ඇති මුරුංග මේ කරල් එහෙම තියෙනවා. හරිම ලස්සනයි. තාම ඒව මෝරලා නැහැ. අපි බලමු මුරුංග කරල් ආවහම කොහොමද මුරුංග කරල් හොද්ද හදන්නේ කියලා. ඉතින් ගෙදර පිටිපස්සේ හරිම ලස්සනයි කොළ පාටට කොළ පාටේ තියෙනවා. ඉතින් මේකේ මේ ගොඩක් දන්න අය චුට්ටක් කමෙන්ට් කරගෙන යන මේක ගොඩක් ලෙඩවලට හොඳයි මොනවටද ගන්නෙ එහෙම කියලා. ඉතින් අද වහින දවසේ අපි බලමු කොහොමද මුරුංග කොළ හදන්නේ.